ආයුබෝවන් මා මේ සූදානම් වන්නේ නව නිර්මාණ සංගීත භාණ්ඩ කීපයක් ගැන හඳුන්වා දීමට. මේ මගේ අතේ තියෙන භාණ්ඩය මම නම් කරා මේ දවස්වල වයෝ ස්ට්‍රාජ් කියලා. මේ මම ගුරුසේවයේ ඉන්න කාලේ 1986 ජනගී ආශ්‍රයෙන් කරපු නිර්මාණයකට පසුබිම් වාදනය සඳහා යොදා ගත්ත භාණ්ඩයක්. මේ භාණ්ඩය 1989 ගුරුගෙදර වැඩසටහනේ ඉදිරිපත් කරා. පසුව 1989ම නුගසෙවණ කියන වැඩසටහනේ මගේ සංගීත භාණ්ඩ කීපයක් ඉදිරිපත් කරන නව නිර්මාණ. අපි මම මේ භාණ්ඩය හඳුන්වන්නේ වයෝ ස්ට්‍රාජ් කියලා. මේක වයලින් එකේ ගුණාංග ස්ට්‍රාජ් එකේ ගුණාංගක් තියෙනවා. මේකේ වයලින් තත් විදියට තියෙන්නේ මෙතන තියෙනවා ස්ට්‍රාජ් එකේ විදියට නාද ධ්වනි පටලයක් දාලා හිටම් සවුන්ඩ් බොක්ස් එකක්. මේ ඊළඟට මෙතන තියෙනවා තරක් වයර්. අපි දැන් මේක වාදනය කරලා මේ තියෙන ಜಾති ભેදේ නාදයේ තියෙන ಜಾති ભેදේ ධ්වනි ගුණය ටිම්බර් එහෙම නැත්නම් ටෝන් කලර් එක ගැන විමසීමක් කරමු. ආයුබෝවන් මා ඊළඟට ඉදිරිපත් කරන්නේ තව නව නිර්මාණයක්. මේක වයලින් එකේම ස්වරූපේ තමයි. නමුත් මේක තරක් වයර් දාලා තියෙනවා. අනුනාද දාලා.
සිහිපත් කරන්නේ මා විසින් නිර්මාණය කරගත්ත තාම්පුරාවක් ගැන. මේ තාම්පුරාවේ තුම්බාව හදලා තියෙන්නේ ගෙඩි වර්ගයක් තියෙනවා රම් ගෙඩි කියලා. නැත්නම් බරි ගෙඩි කියලා කියනවා. මේක ඒකෙන් හදා තියෙන්නේ. මේකේ වයර් 4 අර විදිහට තාම්පුරා විදිහට සුත්තම් කරලා තියෙන්නේ. පොඩ්ඩක් ඒකේ හඬ තියා ඉන්න සිල්ලක් කරනවා.